අයිබෝවන් සියලුම දෙනාට. ඔන්න අද අපි යන්නේ මේ අපේ පැරණි කලාකරුවගේ තවත් අතිවිශිෂ්ට නිර්මාණයක් බලන්න. ඒ තමයි මුරගල. මේ මුරගල යනුවෙන් හඳුන්වලා තියෙන්නේ පැරණි ගොඩනැගිලිවල පඩිපෙළ පාමුල තියෙන සඳකඩ පහනේ දෙපැත්තේ තියෙන චතුරස්‍රාකාර ගල් පුවරුවකට. චතුරස්‍රාකාර කිව්වට එහි උඩ කොටස රවුම් හැඩයට තියෙන්නේ. කොරවක් ගලෙහි මුල් කොටස මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක මුල් කාලයේදී භාවිතා කරන්නට ඇත්තේ කොරවක් ගල පහළට තල්ලු වෙලා එන නිසා ඒ වළක්වා ගන්න තමයි මෙන්න මේ මුරගල යොදන්නට ඇත්තේ කියලා. කොහොම නමුත් මුරගල පස්සේ කාලයකදී කැටයම් වලින් සැරසීමට කලාකරුවෝ පුරුදු වෙලා තියෙනවා. ආරක්ෂාව සංකේතවත් කරන දොරටුපාල දේවරූපය සහිතව නෙලා තිබීම නිසා මුරගල නමින් හඳුන්වලා තිබෙනවා. අනුරාධපුරයේ ඇති කලාත්මක අතින් උසස්ම මුරගල දක්නට ලැබෙන්නේ රත්න ප්‍රාසාදය නමින් හැඳින්වෙන අභයගිරි උපෝසථාගාරයේ පඩිපෙළ පාමුල තියෙන මුරගල. එහි විශේෂත්වය තමයි පළඳනා වලින් අලංකාර වූ නාගමාතා රූපය සහ වම් අතින් පුන් කලසකුත් දකුණු අතින් දළුමල් කොළ වලින් යුතු රිකිල්ල අත්තකුත් ඉතාමත් සියුම් ලෙස නිර්මාණය කර තිබීම. මෙම රූපයේ හිසට උඩින් පෙන පහකින් යුතු නාග රූපයක් දක්වා තියෙනවා. තවත් විශේෂත්වයක් තමයි අර්ධවෘත්තාකාර වූ උඩ කොටසේ මකර රූප සහිතව ඉතාමත් සියුම් නිර්මාණ ටිකක් කරලා තිබීම. ඉතින් අපේ මුතුන් මිත්තන්ගේ අතිවිශිෂ්ට සුවිශේෂී නිර්මාණ හැකියාව ලෝකෙටම පෙන්නන මේ වගේ දේවල් අපි තවදුරටත් ආරක්ෂා කර ගැනීමට වග බලා ගනිමු. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මම සමුගෙන යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.